හරි. අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ ඔයාලා හැමෝම අදින. ඒ කියන්නේ 90%ක්ම විතර ළමයි අදින ඉතාලියන් ගේම් එකකට කොහොමද බ්ලැක් විදියට අපි අදින්නේ කියලා. හරිද? අපි මුලින් ඉතාලියන් ගේම් එක මම මෙතනදී පැහැදිලි කරන්න යන්නේ නැහැ. අපි නිකන් අදිද්දි බලමු කොහොමද ඉතාලියන් ගේම් එක ඇදලා තින්නේ කියලා. හරිද? ඉතාලියන් ගේම් එක පටන් ගන්න මෙන්න මෙයාගෙන් මෙයා දෙකක් ඇදලා ඊට පස්සේ නයිට්ලා බිෂොප්ලා එළියට අරගෙන එහෙමනේ යන්නේ. බලමු. e4 බ්ලැක් විදියට e5 විදියට රෙස්පොන්ඩ් කරනවා. ඊට පස්සේ නයිට් එළියට අරන් එනවා. නයිට් ගෙන් පෝන්ට ඇටැක් එකක් එන්න අපි නයිට් ගෙන් දාලා පහු පෝන්ට ගාඩ් කරනවා. පහු මෙයා බිෂොප් c4 එනවා. ඊට පස්සේ අපි බිෂොප් c5 අදින්නත් පුළුවන්. අපිට පුළුවන් නයිට් දාන්න. නයිට් දාලා පෝන්ට ඇටැක් කරන්න. එයා නයිට් එළියට අරගෙන පෝන්ට ගාඩ් කරાવી. බලමු. එයා වුණ කාසල් එකකට ගියා. ওই කාසල් එක ගැන අපි විශේෂ දේවල් ටිකක් කතා කරලා තිනවා පන්තිවලදී, ඉස්කෝලේදී, ඒ වගේ දේවල් වලදී. එහා පැත්තේ කෙනා කාසල් කරනකන් ඉඳලා තමයි මම ඔයාලට කාසල් කරන එකට යනවා නම් ඒක හොඳයි කියලා තියෙන්නේ. හරිද? අපි හරියට කරනවා නම් පළවෙනි මෝස් 10 තුත පුළුවන් තරම් ඉක්මනට කාසල් එක කරන්න ඕන. හැබැයි අපි අර ගේම් එක ටිකක් අදිද්දි අපි ගේම් එක ගැන දැනගනිද්දී අපිට තේරෙන්න ගන්නවා ටිකක් එහා පැත්තේ කෙනා කාසල් කරනකන් ඉඳලා එයාගේ ඉත්තෝ ඉන්නේ කොහෙද බලලා ඒ වගේ වෙලාවක දැන් අපි හිතමු මේ බිෂොප්ලා දැන් ඔන්න මේ පැත්ත බලාගෙන ඉන්නේ. නයිට්ටත් එන්න පුළුවන්. හිතන්න මේ නයිටුත් මෙයා මෙන්න මේ හරියට ඇවිල්ලා මේ හරිය වගේ ඉඳලා මෙන්න මේ වගේ තැනකට එන්න පුළුවන් කමක් තියෙනවා නම් බිෂොප්ලාගෙත් ගමන් මාර්ගය ඇරිලා නම් කුයිනුත් කොහොම හරි යට මැදට ගන්න පුළුවන් නම් මට මේ පැත්ත කාසල් කරන එක හොඳ නැහැ. ඇයි යාගේ ඔක්කොම ඉත්තු බලාගෙන ඉන්නේ මෙතන කාසල් කරනවා කියලා. අනිත් එක මම කියලා දීලා ඇති මම ඔයාලත් එක්ක අදින්න යනවා නම් මම බලාගෙන ඉන්න ඕන ෂෝට් කාසල් එක විතරයි. මොකද ඔයාලා 90%ක්ම කරන්නේ ෂෝට් කාසල් එක විතරමයි. ලොං කාසල් එකට ඔයාලා යන්නේ නැහැ. හරිද? අන්නේ අඩුපාඩු. දැන් මම ඔයාලත් එක්ක අදින්න යනවා මම බලාගෙන ඉන්න ඕන ෂෝට් කාසල් එක පැත්තට ඇටැක් කරන විදිහ විතරයි. ඉතාලියන් එකේ. හරිද? අන්න ඒ වගේ වීක් පොයින්ට්ස් තියෙනවා ඔයාලගේ. එහෙනම් අපි ඒව හිමීට හදාගමු. අනේ එහා පැත්තේ ගෙනම් කාසල් කරා. මම කිව්වා එතකන් ඉන්න එහා පැත්තේ ගෙනම් කාසල් කරන පැත්ත බලලා අපිට මේ පැත්තට ඇටැක් කරන්න පුළුවන් නම් අපිට මේ පෝන් අරන් යන්න පුළුවන් නම් මේ පැත්ත කාසල් කරන්න යන්නේ නැහැ. ඔයා ෂෝට් කාසල් එකකින් නම් ලොං කාසල් එකට ඉඩ හදා ගන්න. දැන් බලමු මේක කොහොමද ඇටැක් කරන්න කියලා. අපි නයිට් එලියට ගත්ත අපිත් නිකන් කාසල් කරන්න හදනවා වගේ යාට පොඩි මේ එකක් දෙනවා. හින්ට් එකක්. ඔන්න එයා නයිට් එලියට ගත්තා. නයිට් එලියට ගන්නවත් එක්ක මේක ඔය සාමාන්‍ය බුක්ස් මූව්ස්නේ. මම පෝන්න පුෂ් කරා. ඒකත් සාමාන්‍යයි. මොකද මගේ පෝන්න ඩිෆෙන්ඩ් කරන්නත් එක්ක. දැන් ඒත් එක්ක මෙන්න මේකට තමයි ගොඩක් අය බය වෙන්නේ. බිෂොප් මෙතනට ඇවිල්ලා නයිට් ගෙන් නයිට් උස්සන්න බෑ ඉස්සුවොත් කුයින්න කැපෙනවා. හරිද? ඕකට බය වෙලා ගොඩක් කට්ටිය මෙන්න මේ මූව් එක අදිනවා කාසල් කරපු ගමන්. ඔන්න ඕක අදිනවා. හරිද? ඔන්න ඔය මූව් එක මම කියලා ඇති. ඔයාලා අදිනවා නම් ඕක අදින්න එපා දැන්. ඇටැක් එකක් තියෙනවා නම් විතරක් අදින්න. මෙතනට එන එක මහ ලොකු ප්‍රශ්නයක් නෙමෙයි බිෂොප්. ඔයාට එහෙනම් පුළුවන් මේ පෝන් එකක් ඉස්සරහට දාලා මේ නයිට් මෙතනට නොදා මෙතනට දාගන්න තිබ්බා. එහෙම ප්‍රශ්නයක් වෙනවා නම් ඊට පස්සේ මේ නයිට් ගෙන් මේ නයිට් ගාඩ් එකක් තියෙනවනේ. හරිද? එතකොට ප්‍රශ්නයක් නැහැ. දැන් මෙයා මේක ඇද්දේ නැහැ කියලා මෙයා මෙතනට එන එක ලොකු ප්‍රශ්නයක් නෙවෙයි ඇත්තටම. මට කොයින්න කොහෙට හරි දාගන්න හරි මේ බිෂොප් හරි පස්සට ගන්න පුළුවන්. එහෙම විදි තියෙනවා මට කරගන්න පුළුවන් දේවල්. හරිද? මෙන්න මේක අදින එක මම රෙකමන්ඩ් කරන්නේ නැහැ ගේම් එක මුල් හරියේදී. අපි කිව්වා ඇටැක් එකක් එනවනම් ඇටැක් එක තියෙන්නේ දැන් මෙයාට දැන් මම ඒක අදින්න එපා කිව්වේ දැන් බ්ලැක්ට ඔයා අයිඩියා එකක් දෙනවා හා මම ඇටැක් කරන්න ඕනේ h3 පෝන්ට් h3 පෝන්ට් ඇටැක් කරාට පස්සේ මේ පෝන්ගෙන් කපන්න වෙනවා එතකොට මේ රෑන්ක් එක ඇරෙනවා අන්න ඒ වගේ අයිඩියා එකක් එනවා එහා පැත්තේ කෙනාට පටන් ගත්ත ගමන් හරිද තාම මෝස් 6යි 5යි ගිහිල්ලා තින්නේ තේරුමක් නැහැ එහෙම කළා මම කියලා දීලා ඇත්තේ මේක අදින්න නැතුව තියාගන්න ඔන්න ඔය විදිහට එයා එහා පැත්තේ කෙනා ඇටැක් එකක් දෙන්නේ මොන ඉත්තද බල්ලා ඔයාට මෙයාව හෝ මෙයාව එකක් අදින්න පුළුවන් නැතිනම් දෙකක් අදින්න කිසි ප්‍රශ්නයක් නැහැ හැබැයි අපි සාමාන්‍යයෙන් දෙකක් අදින එක කරන්නේ නැහැ මෙයා මේ වගේ එකක් ඇද්දොත් ඔන්න අපිට පුළුවන් මේක බ්ලොක් කරන්න දෙකක් අදින්න. ඒ වගේ දේවල් තියෙනවා. හරිද? කියන්නේ මෙයාත් මේ පැත්තේ කාසල් කරලා ඒ වගේ දෙයකට ගිහිල්ලා. ඒකයි මම කිව්වේ එහා පැත්තේ කෙනා කාසල් කරනකම් ඉන්නේ කියලා. දැන් අපි මේක බලන්නේ බ්ලැක් විදියට කොහොමද ඇටැක් කරන්න කියලා ඉතාලියන් එකට. බලමු. ඔන්න ඒක ඇදලා තියෙනවා අදින්න එපා කිව්ව එක. ඔන්න ඊට පස්සේ මමත් එයාගේ එක නිකන් කොපි කරනවා වගේ එකක් කරනවා. එයාට තාම අදහසක් නැහැ මමයි මේක ඇද්දේ කියලා. ඔන්න එයා ඊළඟට මේක සාමාන්‍ය විදියට මේක අදිනවා ඊට පස්සේ එයාගේ මූව් එක මෙන්න මේ වගේ එකක් අපි කතා කරලා ඇති පන්තිවල ඉතාලියන් එක අදිනේවා ඔන්න මෙතනදි තමයි අපි අර ටිකක් බුක් මූව්ස් වලින් එළියට එන්නේ තියරි වලින් එළියට ඇවිල්ලා ඔන්න ඔය මූව් එක අදිනවා
ඕක මාර විදිහට ඇටැකින් මූව් එකක්. හිතන්න ඊළඟ මූව් එකේදී ඉස්සරහට ගියොත් එයාට පෝන් ගෙන් කැපුවොත් මට ගිහිල්ලා බිෂොප් ගෙන් කපලා මෙන්න මේ තීරුව අල්ලගන්න පුළුවන්. අපි කලින් කතා කරා ඒක අල්ලගත්ත කියලා ඉතින් ලොකු තේරුමක් නැහැනේ. නැහැ නෙවෙයි. මට ඊට පස්සේ පුළුවන් රුක්ක මෙතනින් දාලා මෙන්න මේ ෆයිල් එකත් අල්ලගන්න. මෙයා නයිට් උස්සන්නේ නෑ අනිවාර්යෙන් නයිට් ඉස්සුවොත් මම ගිහලා කොයින්ද කපලා දානවා. හරිද? ඒ හින්දා එයා ඒ වගේ වැඩ කරන්නේ නෑ. ඔන්න බලමු. ඔන්න එයා ඊළඟට බිෂොප් වගේ දාවි බලමු. ඔන්න බිෂොප් දැම්ම ඒකත් සාමාන්‍ය බුක් මූව් එකක්. එයා අදින්නේ තියරි වලට වයිට් විදියට. දැන් ගොඩක් කට්ටිය බය වෙනවා. අයියෝ මගේ බිෂොප්ව කැපෙනවා. ඒ හින්දා මම ඉක්මනට කපලා දානවා. නෑ එපා. ඔයා කපලා දැම්මොත් වෙන්නේ එයාගේ පෝන් ගෙන් කපනවා. කපනවත් එක්කම එයාගේ රුක්ගේ ගමන් මාර්ගය ඇරෙනවා. අපි නිකන් එයාගේ ඉත්තෝ නිකන් ෆ්‍රී එලියට අරගෙන දෙනවා වගේ වැඩක් කරන්න. එහෙම දේවල් කරන්න එපා. හරිද? ඔයාට ප්‍රශ්නයක් නැත්තම් කැපුවොත් කපා ගන්න ඉත්තෙක් ඉන්නවනම් ඒක කරන්න යන්න එපා. තේරුමක් නැහැ. එයාගේ ඉත්තෝ අපි ඇක්ටිව් කරලා දෙන්න ඕනේ නැහැ. කොහොමම තියන්න. ඊට පස්සේ මම පෝන් පුෂ් කරා. ඔන්න අපේ මූව් එක. මෙතනින් දෙකක් ඇදපු එකෙන් තමයි අපි මේකට ඇටැක් කරන්න පටන් ගත්තේ. ඔන්න ඊට පස්සේ අපේ ඇටැක් එකේ දෙවෙනි මූව් එක. මෙයාට මෙතනින් කපන්න වෙනවා. හරිද? නයිට් බේරගත්තොත් මට මෙතනින් කපලා යන්න පුළුවන්කමක් තියෙනවා. කපලා ගියත් අර කලින් දෙයමයි බිෂොප් ගෙන් කැපුවා. ඊට පස්සේ මම රුක් වරන් ආව. මම මේ නයිට් මෙන්න මේ වගේ තැනකට අරන් ගිහිල්ලා කොයින්ව දැම්මා මෙන්න මේ කොන්ට. හරිද? චෙක්මේට් එකක් ගන්න පුළුවන්. මෙතනදී මෙයා නයිට් ගත්තොත් වෙන දේ තමයි දැන් අපි කතා කරේ. දැන් බලමු මෙයාගෙන් කැපුවොත් ගොඩක් වෙලාවට 185ක්ම මේක කපනවා. හරිද? කොහොමද දන්නේ 85ක්ම කපනවද කියලා? ගොඩක් ගේම්ස් වල එහෙමයි. මේවා ඇනලයිස් කරලා තමයි ඔයාලට කියන්නේ. හරිද? ගොඩක් ගේම්ස් බලාගෙන ඉඳලා තියෙනවා. අනිත් එක මම ලයිව් චෙස් එකේ ගහලා බෙස්ට් මෝස්ට් ටික හොයාගෙන තමයි මේ ඔයාලත් එක්ක බෙදා ගන්න. හරිද? ඔයාලට කිසි ප්‍රශ්නයක් නැහැ. අර 105ක වගේ පර්සන්ටේජ් එකක් මෙහෙම පිටිපස්සට ගන්න එකක් තියෙනවා. එහෙම වුණොත් අර වැඩේ තමයි කරන්නේ අපි. හරිද? ඔන්න මේ පැත්තත් කියලා දීලා තියෙනවා. බලමු. ඔන්න කැපුවා. කැපුවට පස්සේ ඔයාට නයිට් ගෙනුයි බිෂොප් ගෙනුයි දෙන්නගෙන්ම කපන්න පුළුවන්. හැබැයි අපි ගන්නේ බිෂොප් ගෙන්. බිෂොප් ගෙන් ගත්තට පස්සේ අරක පින් එක තාම තියෙනවා. එයාට නයිට් ගන්න විදිහක් නැහැ. ඉතින් මම ඊළඟ මූව් එකේදී නයිට් කැපුවා කියලා එයාට පෝන් ගෙන් කපන්න වෙනවා. මේ වගේ ගොඩක් වෙලාවකදී හරි මේ වගේ වෙලාවකදී ගොඩක් කට්ටිය කරන්නේ මෙන්න මේ කපලා මෙන්න මේ ඇටැක් එකව අයින් කර ගන්නවා. මෙයාලා සුදු විදිහට. ඇයි ඒ? නැත්තම් බලන්න මේ කාසල් එක පැත්ත වීක් තියගෙන එන්න මගේ ඇටැකර්ස්ට ගිහිල්ලා තින්නේ. මට මේ නයිට්වත් ඊළඟට මෙන්න මේ වගේ හරියකට දාලා මෙන්න මේ වගේ හරියකට ගන්න පුළුවන්. ඊට පස්සේ මට මගේ ක්වීන්වත් අරගෙන එන්න පුළුවන්. ඔව් මගේ රුක්වත් අරගෙන එන්න පුළුවන්. හරිද? ඉතින් මෙයා බලන්නේ පුළුවන් තරම් මේ වෙලාවේ ඇටැකර්ස්ලා අඩු කරගන්න. එයා බලනවා කපන්න. ඔන්න කැපුවා. කමන්නේ අපිට ප්‍රශ්නයක් නෑ කැපුවා කියලා. අපි පෝන් ගෙන් කපලා දානවා සාමාන්‍ය විදිහට. ඊට පස්සේ දැන් ආයෙ පොහො වයිට් ටු මූව් තියෙන්නේ. වයිට් බලනවා තව ඇටැකර්ස්ලා කොහොමද අඩු කරන්නේ. ඔන්න වයිට් මෙන්න මේ මූව් එක අදිනවා. නයිට් D5. නයිට් D5 අදිනත් එක්කම නයිට් ගෙන් නයිට් ඇටැක්. එතකොට අර මගේ අර මම බලාගෙන හිටපු මෙන්න මේ වගේ මූව් එකකට යන්න බැරි වෙනවා. එහෙනම් මම මොකද්ද කරන්න යන්නේ? කපනවද? නෑ මම කලිනුත් කිව්වා අපි අර මේ එකක් ඉන්නවනම් කිසි ප්‍රශ්නයක් නෑ. ඔහොම තියමු. අපිට ගාඩ් එකක් තියෙනවද? ඔව්. ක්වීන් ගෙන් ගාඩ් එකක් තියෙනවා නයිට්. එහෙනම් අපි කපන්න යනවා නෑ ඔහොම තියමු. එයා කපනකම් ඉඳලා අපි අපේ ක්වීන්වත් ඇක්ටිව් කරගෙන මේව කරගමු. එහෙම හොඳයි. මට ඊට පස්සේ අදින්න පුළුවන් මෙතනදී මෙන්න මේ නයිට් තව ප්‍රෙෂර් කරන්න පුළුවන් විදිහක් මම බලනවා. මට මේ නයිට් මෙතනින් දැම්මහම හරි නයිට් ගෙන් නයිට් ඇටැක් එකක් තියෙනවා. කැපුවොත් පෝන් ගෙන් කපන්න වෙනවා නැත්නම් ක්වීන්ට ඇටැක් එකක් එනවා. ඒ වගේ දෙයක් වෙනවා. අනිත් එක මම නයිට් මෙතනට දානවා කියන්නේ මේ පෝන්ටත් පොඩි ඇටැක් එකක් එනවා. ක්වීන් මෙතනට આવොත් මට කපලා දාන්න පුළුවන්. ඒ වගේ දෙයක් තියෙනවා. ඔන්න කැප් දැම්මා. ඊට පස්සේ එයා බලනවා මෙතන නයිට් හිටියොත් හරියන්නේ නැහැ. එහෙනම් එයා මෙන්න මේ වගේ එකක් අදීවි කියලා බලමු. හරි ඒක තමයි ඇද්දි. C3 ඇද්දා. හරිද? දැන් මෙතනින් පස්සේ මෙයා බලනවා දැන් ඊට පස්සේ මොකද්ද කරන්න කියලා. දැන් අපිනේ අපිට නෙමු එක තියෙන්නේ. දැන් අපේ නයිට් කැපෙනවා. හරි කමන්නේ. මම මගේ ප්ලෑන් එක කරනවා කියලා මම මෙන්න මේ බිෂොප් ගෙන් නයිට් කපලා දානවා. එයාට කපන්න choices දෙකක් තියෙනවා. එයාට කපන්නව නම් කපන්න වෙන්නේ පෝන් ගෙන්ම තමයි. මොකද ක්වීන් ගෙන් කපන්න වෙන්නේ නැහැ නයිට් ගෙන් කපලා දානවා. හරිද? ඔන්න පෝන් ගෙන් කැපුවා. පෝන් ගෙන් කැපුවොත් hook G8 චෙක් කරනවා.
කින්ට අනිවාර්යෙන් යන්න වෙන්නේ මේ තීරුවට මෙන්න මේ කොටු දෙකකින් එකකට. දැන් ඔයාලට මගේ ප්ලෑන් එක තේරෙන්න ඕන. මේ තීරුවේ දැන් ඉන්න බෑ. මෙන්න මේ තීරුවේ ඉන්න බෑ. මෙන්න මේ තීරු දෙකෙන් එකකට විතරයි යන්න පුළුවන්. වහන්න කෙනෙකුත් නැහැ. ඉතින් එහෙනම් මේ තීරුව වැහුවාම හරි නේද? ඔව්. ඒ තීරුව වහන්නේ කොහොමද? මෙන්න මට මෙයාව අරන් ගියොත් පුළුවන්. එයාව අරන් යන්න බැරි එක හේතුවයි නයිට්. එහෙනම් නයිට් ගෙන් නයිට් එක ඇටැක් එකකුත් තියෙනවා. මම නයිට් ගෙන් නයිට් කපලා මං කොයින් අරගෙන යන ඔච්චරයි තියෙන්නේ. ගේම් එක නිකම්ම බ්ලැක් දිනු. ඔන්න කින් ගියා. නයිට් ගෙන් නයිට් කැපුවා. එයා ඔන්න බිෂප් ගෙන් කැපුවා. මම ගිහිල්ලා කුයින්න දැම්මා. ඔන්න ඔතනින් චෙක් මේට්. ඔන්න ඔය විදිහට අපිට පුළුවන් ගොඩක් කට්ටිය අදින ඉතාලියන් ගේම් එක නිකම්ම කුඩු කරලා දාන්නම පුළුවන්. ඒ පැත්ත ඕපනින් එක එයා කාසල් කරනකම් ඉඳලා කුඩු කරලම දාන්න පුළුවන්. එතකොට දැන් ඔහොම නොවුනොත් මොකද කරන්නේ? ඔයි හිතන විදිහටම නොවුනොත් ඒවත් බලන්න එපා අපි. මෙන්න මෙතනින් පස්සේ තමයි අපි මෙන්න මේ මූව එක අදින්නේ. ඔන්න ඔතනින් පස්සේ තමයි දැන් ඔතනට යනකම් සාමාන්‍ය විදිහට ওই ගේම් එක යනවා. ඔතනින් පස්සේ ওই කතා කරන්නේ නොවුනොත්. හරිද? මේ ඇටැක් එක ඔයාලට දිගටම කරගෙන යන්න බැරි වුණොත් බැරි වෙලා හරි මොකක් හරි ඔයාගේ අතින් මිස් වුණොත් එක මූව එකක් හරි මිස් වුණොත් ඔයාට කරන්න පුළුවන් අපි හිතමු මේකත් අතර ඔයාට කරන්න පුළුවන් මේ බිෂොප්ලා එළියට අරගෙන හරිද මෙතනත් එක්ස්චේන්ජ් කරලා ඔන්න ඔය නයිට් දැන් කියන්නේ දැන් නොවුනොත්නේ හරි ඔහොමම තියමුකෝ ඔන්න ඔය හරියෙන් එයා හිතමු එයා වෙනස් මොකක් ඇද්ද කියලා අපි දන්නේ නැහැ මොකද්ද ඔයාට පුළුවන් කුයින්න දාලා ලොන් කාසල් එකකට යන්න කිසි ප්‍රශ්නයක් නැහැ ගේම් එක දිගටම ඇදගෙන යන්න පුළුවන් ඔයාට ගේම් එක වාසි හේතුව මෙයාගේ කාසල් කරලා තියෙන පැත්තත් එක්ක එයා කාසල් එක කඩාගෙන ඉන්නේ මේ වෙනකොටම හරිද මේ තැන්ට යනකම් මූස් ටික කරා කියන්නේ ඉතින් එතන ටිකත් කරගන්න පුළුවන් කලින් විදියටම මම මේ කිව්වේ මෙහෙම කරලා කුයින් ඉස්සරහට දාලා ඔන්න ලෝන් කාසල් එකකට යන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ මේ පැත්ත ලොකුවට මුකුත් වෙලානේ නැහැ මේ පැත්ත තමයි ඔයාගේ ඕපන් වෙලා තියෙන්නේ හරිද දැන් මෙන්න මේ විදිය පුරුදු වුණොත් එකම්ම ඉතාලියන් එකට හොඳටම අදින්න පුළුවන් හරිද මේ විදියට යනවා ඔනෝක පොඩ්ඩක් ඉක්මනට දැම්මා අපේ තව චැප්ටර් එකක් තියෙනවා මේකේ අපි ඒකේ පොඩ්ඩක් ඉක්මනට ඇදලා බලමු ඒකත් ඒ පොඩි වෙනස්කමක් තියෙනවා මුලින්ම ඉතාලියන් එකක් දෙන විදියටම අදිමු e5 නයිට් ගත්ත නයිට් ගෙන් ආරක්ෂාව දුන්නා බිෂොප් එළියට ආවා අපේ බිෂොප් එළියට ගත්තා එයා කාසල් කරා ඔන්න ඔතන තමයි අපි බලාගෙන ඉන්නේ එයා කාසල් කරනකන් ඉන්න ඕන අපි කාසල් කරන්න යන්නේ නැහැ එයා කාසල් කරනකම්ම d6 අපි ගාඩ් කරා නයිට් එළියට ගත්තා ඔන්න සාමාන්‍ය විදියට යනවා මෙන්න මෙතන මෙයා පොඩි වෙනසක් කරනවා පෝන් අදිනවා නයිට් ගන්නෙ නෑ එයා හරිද නයිට් ගන්නෙ නෑ පෝන් අදිනවා බලන්න ඔන්න පෝන් වැද්ද කලින් අපි නයිට් ඇදලා ගත්තේ නයිට් මෙතනට ආවා දැන් අපිට මේකේ නයිට් දාන්න විදියක් නෑ මෙතනින් දැම්මොත් කපලා දානවා අන්න ඒක තමයි දැන් මේ එක එක විදියට ඉතාලියන් අදින කට්ටිය ඉන්නවනේ ඔන්න ඔය මූව් එක ඇද්දොත් දැන් මොකද කරන්නේ හරිද බලමු අපි සාමාන්‍ය විදියට ඇටැක් කරමු එයා ඔන්න ආයි පුෂ් කරා ඔන්න පුෂ් කරා කැපුවොත් කපනවා අපහු මෙහෙම කපනවා දැන් මේ වගේ වෙලාවක මොකද්ද කරන්න කිව්වේ කපන්න කිව්වද එහෙම කැපෙනවා නම් කපන්න කිව්වේ නැහැ මොකද්ද කරන්න කිව්වේ එකක් පිටිපස්සට ගමු නැත්නම් අපි ඔක නොසලකා ඉන්න කිව්වා දැන් මෙතන නොසලකා ඉන්න විදිහක් නැහැ බිෂොප්ට ඇටැක් එකක් තියෙනවා එහෙනම් මම බිෂොප් එකක් පිටිපස්සට ගමු මම බිෂොප් එකක් පිටිපස්සට ගත්තා මට කමක් නැහැ ඒක කැපුවොත් කපන්න පුළුවන් නයිට් ගෙන් ගත්තොත් නයිට් ගෙන් ගන්න පුළුවන් කුයින්ල දෙන්න එක්ස්චේන්ජ් වෙනවා අපහු ඔන්න ඒ වගේ දේවල් ටිකක් විතරමයි වෙන්නේ බලමු මොකද්ද වෙන්නේ කියලා කැපුවා අන්න ඒක අදින්නේ නැහැ මේක කැපුවට පස්සේ මෙතනින් කපන්නේ නැහැ එයා නයිට්වත් දෙනවා ඇයි මෙතනින් දැන් පෝන් පුෂ් කරාට පස්සේ ඔයාට පේනවා මේ දෙපැත්තටම ඇටැක් එකක් තියෙනවා එයා මෙතනින් නයිට් කැපුවොත් මට මෙතනින් කපල් දාන්න පුළුවන් ඕනනම් මේ පැත්ත හරි මේ පැත්ත හරි බලමු කපල් දාන්නේ කාවද කියලා කැපුවා මමත් නයිට්ව කපලා දැම්මා එයාට චොයිස් එකක් තියෙනවා මෙතනින් කුයින් ගෙන් කපලා දාන්න හරි ඊට පස්සේ ඉතින් කුයින් ගෙන් කපලා දැම්මට පස්සේ මෙතනත් ගාඩ් වෙනවනේ තේරුමක් නැහනේ හැ කුයින් ගෙන් කපලා දැම්මට පස්සේ මට පුළුවන් නයිට් මෙතනට දාන්න නයිට් ගෙන් කුයින්ටත් ඇටැක් බිෂොප්ටත් ඇටැක් එහෙනම් ප්‍රශ්නයක් නැහැ එතකොට එයා කුයින්න ගනී සමහරට මෙතනට මොකද බිෂොප්පත් ගාඩ් කරන්න බලාගෙන එතකොට මට අර කලින් විදිහම පුළුවන් මට කුයින්න කපලා දාන්න පුළුවන් මෙතනින්
queenගෙන් pawn එක කපලා දාන්න පුළුවන් මෙතන. එතකොට මේ තීරුව මගේ. ඒත් එක්ක මගේ bishopලා දෙන්න මෙහෙම මෙන්න මේ පැත්තට අරගෙන ඇවිල්ලා තියෙනවා. මට පුළුවන්කමක් තියෙනවා rookගෙත් attack එක ගන්න. බලමු අපි කොහොමද වෙන්නේ කියලා. මේක මං ගේම් එක ටිකක් දිගට ඇද්දා. checkmate වෙන්න නොදී. හරිද? white හැම විදියකටම checkmate එක පරිස්සම් කරන විදිහට තමයි මේ ගේම් එක හැදුවේ මම. මේක අර නිකම්ම මෙහෙම ඔයාට මේක checkmate එහෙම කරේ නෑ මම කලින් කේ වගේ. මම මේක white අදින්න පුළුවන් හැම move එකම ඇද්දා. checkmate එකෙන් බේරෙන්න පුළුවන්. එන queen ගෙන් කැපුවා. knight ගෙන් double attack එක කතා කරා අපි queen ටයි bishop ටයි. queen පිටිපස්සට ගියා. මොකද knight ගෙන් bishop එක කැපෙනවා. ආරක්ෂා කරගන්න ඕනේ හින්දා. එන අපි queen ගෙන් කපලා දැම්මා. කලින් කතා කරා වගේ queen ඉන්නවා, bishop ඉන්නවා, bishop ඉන්නවා, knight කෙනෙක් ඉන්නවා මේ පැත්තට attack කරන්න පුළුවන්. ආපහු මට පුළුවන් නම් මෙන්න මෙයාව අරගෙන එන්න. game එක ගොඩ. හරිද? බලමු. අන්න. දැන් අර අපි කලින් කතා කරා වගේ. එයා අපිට තියෙන attackers හැම එකටම attack කරන්න ගන්නවා. මේ දැක්කද? ඔන්න ඔය වගේ දේවල් වෙනවා. දැන් මොකද්ද කිව්වේ? එයා ඇටැක් කරන්න හදනවා නම් අපිට ගාඩ් එකක් තියෙනවා නම් අපි කපන්න යන්නේ නෑ. අපි කැපුවොත් මොකද වෙන්නේ? අපි කැපුවොත් එයා පෝන්ගෙන් කපලා මෙන්න රුක්ගෙන් ඇටැක් එකක් එනවා ක්වීන්ට. එහෙනම් අපි කපන්න යන්නේ නෑ. අපි මොකද කරන්නේ? අපි අපේ ප්ලෑන් එකට බිෂොප් සැක් කරනවා. බිෂොප් සැක් කරනවා මේ. දැන් කැපුවොත් මට රුක්ක ගේන්න පුළුවන් මෙතනට කින්ට චෙක්. අපෝ කින් මේ පැත්තට වගේ ගියොත් මට කුයින්න දාන්න පුළුවන් මෙතනින්. ඔන්න ඔය වගේ ටිකක් මට නිකන් පේනවා ඉස්සරහා බලමු කරලා. නේ කැපුවා. රුක්ගෙන් ඔන්න චෙක් කරා. පොඩ්ඩක් ඉන්න කැපුවේ නැතොත් මට ඉතින් ආයි මේකම දාලා ඒ වගේ දෙයක් කරගන්න පුළුවන්. එතකොට මෙයා කපන්නත් විදිහක් නැහැ. එයා එකක් ඉස්සරහට ඇද්දොත් දැන් මම මේක දැම්මට පස්සේ මට රුක්ක කපා ගන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. නේ කැපුවා. රුක්ගෙන් චෙක් කරා. ඉන් මෙතැන්ට ගියොත් අපිට නිකන් ගේම් එක වාසී වගේ බලමු. ඉන්න ඔන්න එතැන්ට ගියා. ක්වීන් මෙතැන්ට ආවා. දැන් එයාට නවත්තන්න පුළුවන්. අපි හිතමු නිකන් මෝඩ විදියට මැද්දොත් ඉතින් මේක කොහෙට හරි දැම්මා. එහෙම අදින්නේ නැහැ. ඉන්න ආපහු ගාඩ් කරන්න බලන මේ පෝන්න. ඔන්න කින්නාවා. දැන් මට මොකද්ද කරන්න පුළුවන්? මට පුළුවන් ද මේ නයිට් මෙතැන්ට දාන්න? නයිට් මෙතැන්ට දැම්මොත් පෝන්ගෙන් කැපෙනවද නෑ. පෝන් පින් වෙලා ඉන්නේ. හරිද? එහෙනම් ක්වීන්ගෙන් කපන්න පුළුවන්. කැපුවොත් මට අපෝ රුක්ගෙන් කපලා දාන්න පුළුවන්. මම මෙතන එක්ස්චේන්ජ් කරනවා. දැක්කද? එක්ස්චේන්ජ් කරා. මෙන්න මෙයා මේ නවත්තන්න පුළුවන් හැම විදියෙම කරනවා මේ. එක්ස්චේන්ජ් කරාට පස්සේ දැක්කද? එයා චෙක් කරනවා. ඔන්න මම ආපහු ඉතින් ආයි කරදරේනේ මේව දාලා ඉන්නේ. කින් එකක් ඉස්සරහට අදිනවා. මොකද එයා ගාව අර මේ මෙන්න මේ කොටු වල යන බිෂොප් නෑ දැන්. බැක් තීරු වල යන බිෂොප් නෑ. එයා ඔන්න කපලා දානවා ක්වීන් ගෙන්. අපනවත් එක්කම මම නයිට් දානවා. නයිට් දානවත් එක්කම කින්ටයි ක්වීන්ටයි ඩබල් ඇටැක්. කින්ට මේ පෝන්ගෙන් කපන්න විදිහක් නෑ පෝන්ට නයිට්. මොකද පින් වෙලා ඉන්නේ ඇබ්සලූට් පින් එකක්. මැද ඉන්නේ අන්තිම කොනේ ඉන්නේ කින් නම් ඒක ඇබ්සලූට් පින් එකක්. අනිත් එක රිලටිව් පින් අපි කතා කරා කින් හැර ක්වීන් වගේ ඉන්නවනම් ඒක රිලටිව් පින් එකක්. මම නයිට් දැම්මා. ඔන්න දැන් ඩබල් ඇටැක්. අනිවාර්යෙන් කින්ට යන්න වෙනවා මේ කොටුවට. කියපු ගමන් මම නයිට් ගෙන් කපලා දානවා ක්වීන්. කින්ට ආපහු චෙක්. ඩබල් චෙක් එකක්. පෝන් ගෙන් කපන්න විදිහක් නෑ. කින් යනවා ඔතනට. කින් ඔතනට ගියාට පස්සේ මට කරන්න පුළුවන් ඊළඟට ක්වීන් කට් h3 කරනවා මම. එතකොට කින්ට ආපහු චෙක්. මම මේක අර මං කිව්වේ දිගටම ඇදගෙන යන විදිය මම ඔයාලට මේ කියන්නේ. මෙහෙම උනේ නැතොත් මේ විදියට මෙයා අදිවි. මේ කියන්නේ මේ බෙස්ම විදියට වයිට් ඇද්දොත් මෙන්න මේ විදියටයි යන්නේ. ඒත් ඉතින් ගේම් එක අපිට වාසි. මේක ඕනම් පොඩි ළමයිට උනත් දිනන්න පුළුවන් මෙහෙම ඇතලා. ඔන්න කින් පයින්නවා මේ පැත්තට. අපි ඔන්න ඊළඟට රුක්වත් කපලා දානවා. එයාට නයිට් කපා ගන්න දිනවා. නයිට් කැපුවොත්. ඔන්න නයිට්වත් කැපුවා. ඊට පස්සේ මම අර බිෂප් කපනවා. ඉතින් කලින් කපන්න බැරිද? බෑ. නයිට් ගෙන් ගාඩ් එකක් තියෙන්නේ.
එතකොට කින්ගෙන් කැපුවාම මම ගිහිල්ලා බිෂප් එක කපලා දානවා. ඊට පස්සේ මට ඕක ලේසියෙන් චෙක්මේට් කරගන්න තිබ්බා. හැබැයි මම මේ අර ඔයාලා දින විදියට ටිකක් මේක කපලා ඊට පස්සේ නයිට් එළියට ගත්තට පස්සේ රුක්වත් කපලා ඔන්න ඔය වගේ දෙයක් බලමු. ඔන්න යා නයිට් එළියට ගත්තා. එහෙනම් මම ඔන්න කපලා දැම්මා. රුක්ට ඇටැක්. එයා අනිවාර්යෙන් දැන් රුක්ක බේර ගනීද දන්නෙත් නෑ බලමු. හරි එයා රුක්ක බේර ගත්තා. නයිට්ගෙන් ගාඩ් එකක් තියෙනවා. ඊට පස්සේ මට පුළුවන් ඉතින් මේ පෝන් ලව කපලා දාන්න. මේ පෝන්න හරි මේ පෝන්න හරි. මම අර අන්තිම වෙනකන් අදිනවා කිව්වේ ඕකයි. ඔච්චර ඇත්තටම දුරා දින්න ඕනේ නෑ. දැන්ටම බ්ලැක් විදියට ගේම් එක දිනලා ඉවරයි. ඔන්න චෙක් කරා. කින් ගියා පස්සට මම ආපහු ඇටැක් කරනවා ඔය සාමාන්‍ය විදියට ඇදගෙන යනවා. රුක් ආපහු ගියා ගාඩ් කරා. මම ආපහු ගියා ඔන්න අපා ගත්තා. ආපහු පල්ලෙහාට අරන් ආවා. මොකද මේ පෝන්ට ගාඩ් එකක් දෙන්න. කිනුත් අරන් එනවා. ඔන්න පෝන් එනවා. පෝන් පුෂ් වෙනවා. මම මේක නිකන් අදින්නේ ඇත්තටම එතනින් කපන්න විදියක් නැහැ. පින් වෙලා තින්නේ. එයා නයිට් ගෙන් ගාඩ් එකක් දෙනවා පෝන්ට. දැන් මට කපා ගත්තොත් කමක් නැහැ ඇත්තටම. කැපුවා කින්ට චෙක් එකක් එනවා. මම කින්ව අහක් කරාවි මේ පැත්තට හරි. ඔව් මේ පැත්තට අහක් කරොත් හොඳයි. නයිට් එක අරන් ගියා. මම ක්වීන්ගෙන් චෙක් කරා. කින්ට යන්න තැනක් බලමු. කින් එකක් පිටිපස්සට ගියා. මම රුක් ගෙනihin දැම්ම මෙතනින් ඇටැක් එකක් මට ඕනනම් කලින් මෙතනට දාලා රුක්ක පින් කරන්නත් තිබ්බා. පින් කරලා ඊට පස්සේ මේක අදින්නත් තිබ්බා. එයා එතකොට වෙන තැනකට අදීවි. ඇද්දොත් මට මේක දාන්න තිබ්බා. එතකොට මට රුක්ක කෙලින්ම එක්ස්චේන්ජ් කරගන්න පුළුවන්. මෙහෙම නැතුව මම සාමාන්‍ය විදිහට අදිනවා. ඔන්න ඔය විදිහට තමයි ඉතින් ගේම් එක යන්නේ. මෙච්චර දුර ඉතින් කතා කරන්න ඕනෙම නැහැ. ඔන්න ඔතනින් චෙක්මේට් ඊළඟට. කොහොමද? කුයින්න දාපු ගමන් චෙක්මේට්. හරි. ඉතින් ඔච්චරයි තිබ්බේ. ඔන්න ඉතාලියන් එකට අදින විදිය ඉතාලියන් එක කුඩු කරන විදිය අපි කතා කරලා ඉවරයි. හරි. එහෙනම් තව වීඩියෝ එකකින් හම්බෙමු.